දෙවියන් වහන්සේගේ වචනය තුල පව්කිරීම කියන එක ගැන එහෙම නැත්නම් පාපය ගැන බොහෝ දේවල් උන්වහන්සේ අපිට කතා කරනවා. මිනිසෙකුගේ ජීවිතයේ කුරුස පූජාව කියලා කියන්නේ පව්කිරීම සඳහා අපේ භාෂාවෙන් කියනවා නම් ඒක ලයිසන් එකක්, බලපත්‍රයක් නෙමෙයි. අනාගතයේ කරන හැම පාපයක් නිසා යේසුස් වහන්සේ මට සමාව දීලා ඉවරයි. යේසුස් වහන්සේ ළඟ සමාව තියෙනවා. නමුත් අපිට හෙබ්‍රාය පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 26 27 අපිට මෙන්න මෙහෙම කතාවක් කියනවා. මක්නිසාද සැබෑව දැන ගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම් විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවා දමන්නට යන උදහස් ගින්න ගැනත් භයානක බලා සිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරි වෙනත. එවනන්ස අපිට කියනවා සැබෑව එහෙම නැත්නම් ඔබ යේසුස් වහන්සේ ගැන දැනගත්තයින් පස්සේ එහෙම නැත්නම් ඔබ මෙන්න මේ පාපය සිදු වෙන්නේ මෙන්න මේ කාරණා නිසා මගේ ජීවිතේ මට මෙහෙම ප්‍රශ්නයක් තිබුණා. මම පාපයට වහලෙක්ව සිටියා. මම වචනය දන්නේ නැතුව සිටියා. නමුත් අපි මේ වචනය යේසුස් වහන්සේ ගැන සහ මුළු ලෝකය ගැන යේසුස් වහන්සේ පෙන්වපු ඒ යථාර්ථය අපි දන්නවා නම් සහ ඒක දැනගෙන අපි කැමැත්තෙන්ම පව් කරනවා නම් දැනම අපි පව් කරනවා නම් යේසුස් වහන්සේ මේ දවසේදී අපිට කියනවා අපිට තව පූජාවක් ඉතුරු වෙලා නැහැ. තව යේසුස් කෙනෙක් තව කුරුසියක් අරගෙන අපි වෙනුවෙන් පූජාවක් වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ සියලු කාලයටම පළදෙන පූජාවක් උන්වහන්සේ කුරුසියේදී කරලා ඉවරයි. ඒක නිසා අද දවසේදී මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි ජීවත් වෙද්දී දැනම පව් කිරීම කියන එක නවත්තන්න. අපිට වරදින්න පුළුවන්, අත්තරදීම් වෙන්න පුළුවන්. අපේ සිතුවිලි ගැන අපිට ප්‍රවේශම් නැති වෙන්න පුළුවන්. නමුත් සිහිය සහ අවබෝධය දෙවියන් වහන්සේට ඉඩ හරිමින් සුද්ධාත්මයන් වහන්සේත් එක්ක ගමන් කරන මිනිසෙක් වෙන්න. ඒක නිසා දැනම පව් කිරීම කියන එක තුල දැන් අද ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාවට අපි වටිනාකමක් දෙන්නේ නැතුව ඒක අපි සුළු කිරීමක් තමයි කරන්නේ. ඒ නිසා අද දවසේදී දෙවියන් වහන්සේගේ පූජාවට වටිනාකමක් දීලා ක්‍රිස්තුස් වහන්සේගේ කල්වාරි පූජාවට වටිනාකමක් දෙන්න. දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරනසේ. යේසු පිටයි.